ඔන්න තාත්තා මගෙන් ඉල්ලුවේ එක ටෝච් එකයි මම එයාට ගත්තා ටෝච් 4ක්. හායි කොහමද ඔයාලට? අපි යනවා අපේ ගෙවල් ළඟ තියෙන මාකට් එකට. ගෙදර යන්න ලංකාවට. තාත්තගෙන් මොනවද ඕනි කියලා ඇහුවාම එයා කියනවා එයාට ටෝච් එකකුයි පොඩි ෆෝන් එකකුයි ඕනි කියලා. අපි ඉන්නේ රසල්ගාය මවල ඉන්ඩස්ට්‍රියල් ඒරියා එක පැත්තේ. මේ හරිය ඉතින් පෙන්වන්න තියෙන්නේ මේ වගේ කම්පැනිස් තමයි. අන්න අර ඈත පේනවද ඔයාලට? ලොකු බිල්ඩින් එකක්. ඒක තමයි ලෝකේ ලොකුම කැසිනෝ එක. ඒක හදන්නේ රසල් කයිම. ඉර බෑගෙන යන අර පැත්තෙන් අස්නේ හැන්දෑ වුණා කියලා නෑ. කරුවල වැටෙන්නේ නෑ. එහෙම ඉර බෑගෙන ගියා. මේ වැඩ ඇරිලා ගෙවල් වලට යන්න වාහන එනකන් පාරට වෙලා ඉන්නේ. ආන වැඩි හවසට ඉන්ඩස්ට්‍රියල් ඒරියා වල ජීවත් වෙනකොට මෙහෙම තමයි. මේ වගේ පසුබිමක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි බඩු ගන්න එන මාකට් එක. අපි ඔන්න මාකට් එකට ආවා. ඉස්සෙල්ලාම අපි ටෝච් එකක් ගන්නවා කියලා ඔන්න මාකට් එක. මේ සේරම ඉලෙක්ට්‍රොනික්ස්. අපි ඔන්න ටෝච් ගත්තා. පොඩි එකකුයි ලොකු එකකුයි ගත්තා. තාත්තගේ ආසාව. ගිය වෙලාවකට පාවිච්චි කරන්න එකක් ගත්තා. මෙහෙ ඉතින් ගණන් අඩුයි. අපිට එහෙම මේවා ගන්න හම්බෙන්නේ නැහැ ඉතින්. ඉලෙක්ට්‍රික් අයිටම් ලෝකයක් මේ තියෙන අයිටම් දැක්කම අතිශය අන්තෑරුමක් වගේ ගාලා තියෙන්නේ. ඔන්න තාත්තා මගෙන් ඉල්ලුවේ එක ටෝච් එකයි මම එයාට ගත්තා ටෝච් 4ක්. තාත්තට වුණා බඩු ටික ගත්තා. අපි දෙන්න දැන් යනවා. ඌට රවුමක් දාගෙන ගෙදර යන්න. මගේ දිගට විස්තර බලාගෙන යමු අපි එනවා. ඈ වුණා හොඳටම කඩේට ගිහිල්ලා එළියට එනකොට. මෙතන තියෙන රෙක් පෝස්ලින් කියලා කම්පැනියක්. ඒකේ ලංකාවේ අය තමයි ගොඩක් කොයි ගියත් අපේ ඉතින් චාය එක නැතුව බෑනේ. චාය එකක් බීලා බජ්ජි එකක් කාලා අපි යන්නේ රූම් එකට. තාත්තගෙන් ඇහුවාම තාත්තා මං ගෙදර එන්නේ මොනවද ඕනයි කියලා. එයා මගෙන් ඉල්ලුවේ මෙන්න මේ ටෝච් එකයි ෆෝන් එකකුයි විතරයි. පව් ඉතින් මගෙන් මොකුත් ඉල්ලන්නේ නැහැ. මං එයාට ටෝච් 4යි ෆෝන් එකයි තව ගොඩක් ගත්තා. ඒක උදේට එයාට කෝල් එකක් කරගෙන පින්නනවා.